ඊයේ දිනේ පළාත් පාලන ඡන්දයේදී අපි පක්ෂයක් හැටියට සුවිශාල ජයග්‍රහණයක් අත්කරගත් ඡන්දයක් හැටියට තමයි අපි දකින්නේ. මොකද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන මේ රට ගොඩනගපු පක්ෂය, මේ රටට ආදරය කරන පක්ෂය, මේ රට වෙනුවෙන්, මේ රටේ ජනතාව වෙනුවෙන් හැම විටම නැගී හිටපු පක්ෂය, රට ආරක්ෂා කරපු නායකයින් ඉන්න පක්ෂය. මේ පක්ෂය ගැන මහා බොරු කන්දරාවක් ජනතාවගේ හිතේ පැල කළා. මහා බොරු කන්දරාවක් උඩ ජනතාවගේ හිතේ වෛරය, ඊර්ෂ්‍යාව වපුරෝලා ජනතාවගේ මනස විකෘති කළා. ජනතා විමුක්ති පෙරමුණ පහුගිය වතාවේ ඡන්දයක් ලබා ගත්තා. ඒ ලබා ගත්තේ ඇත්තටම අති බහුතරයක් එතන හිටියේ මේ රටට ආදරය කරපු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පොහොට්ටුවට ආදරය කරපු ජනතාවගේ ඡන්ද තමයි ඔවුන් ලබා ගත්තේ. නමුත් අපිට පේනවා මේ වෙනකොට ඊටාම පැහැදිලිව මේ ජනතා විමුක්ති පෙරමුණේ බොරුව ජනතාව තේරුම් ගනිමින් ඉන්නවා කියන එක. මේ ඡන්දේ ප්‍රතිඵල දිහා බැලුවහම මේ ඡන්දේ ඇත්ත වශයෙන්ම ජයග්‍රාහකයක් හැටියට ඉස්මතු වුණේ මේ ඡන්දේ ප්‍රධාන ජයග්‍රාහකයා, මේ ඡන්දේ එකම ජයග්‍රාහකයා හැටියට ඉස්මතු වුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන කාරණය අපි සන්තෝෂෙන් කියන්න ඕනේ. අපි 2024 පැවති ජනාධිපතිවරණයේදී පක්ෂයක් හැටියට ඊටම පල්ලෙහා තැනකට වැටුණා. ඒ කියන්නේ අපි ලබාගත්තේ මුළු ලංකාවෙම ඡන්ද 3,42,781යි. ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණයේදී 3,50,429යි. නමුත් මේ වන විට අපි 9,54,517ක්, ඒ කියන්නේ මිලියනයකට කිට්ටු ඡන්ද සංඛ්‍යාවකට අපේ ඡන්ද ප්‍රමාණය ඉහළ නංවා ගන්න මාස 7ක් වැනි සුළු කාලයක් තුල අපි සමත් වෙලා තියෙනවා. ඒ වගේම අපි 300 ගුණයකින් අපේ ඡන්ද ප්‍රමාණය වැඩි කරගන්න, ජනතා විශ්වාසය දිනා ගන්න සමත් වෙලා තියෙනවා. ඇත්තටම මේ අපි එක්ක එකතු වුණේ මේ රටට ආදරය කරපු, හැමදාමත් මේ රටට ආදරය කරන, මේ රට වෙනුවෙන් පෙනී හිටින ජනතාව. ඔවුන්ගෙන් කොටසක් තවමත් මං හිතන්නේ අර බොරු මතින් ඇති කරපු වෛරය තුල රැවටීමකට ලක් වෙලා ඉන්නවා. අපි හිතනවා ඉදිරි කාලයේදී වුණොත් මේ බොරුව තේරුම් ගනින්, නැවත වුන් අපිත් එක්ක එකතු වෙන දවස් වැඩි ඈතක නෙමෙයි. මේ ජනතා විමුක්ති පෙරමුණ මේ රටට කරන විනාශය, මේ රටට කරන බොරුව සම්බන්ධයෙන් හොඳම පණිවිඩය ලබා දීලා තියෙනවා. ඒ වගේම අපි කියන්න ඕනේ ආණ්ඩු බලයක් ලබාගෙන මාස 7ක් ඇතුළත ලබා ගන්න පුළුවන් පක්ෂයක් ලංකා ඉතිහාසයේ ලබාගත් දරුණුම පරාජය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එරෙහිව සමා වෙන්න මේ දරුණුම පරාජය ජනතා විමුක්ති පෙරමුණ ඊයේ දිනේදී අත් කරගත්තා. ඒ පරාජය තමයි ඔවුන් ජනාධිපතිවරණයේදී 56 ලක්ෂයක් වූ ඡන්ද ප්‍රමාණය මහමැතිවරණයේදී 65 ලක්ෂයක් දක්වා ඉහළ දමා ගත්තා. නමුත් මේ වන විට එය 45 ලක්ෂය දක්වා පහළ බැහැලා තියෙනවා. ඊටා ශීඝ්‍ර පහළ බැසීමකට ලක් වෙලා තියෙනවා. ඉතින් මම දැක්කා අද දිනේ ටිල්වින් සිල්වා ලේකම්තුමා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා ඔවුන්ගේ මේ පරාජය සංසන්දනය කරන්න හදනවා 2018 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණයත් එක්ක. මම කනගාටු වෙනවා ටිල්වින් සිල්වා වගේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන පක්ෂ ලේකම්වරයෙක් ඒ වගේ බොළඳ තැනකට වැටීම සම්බන්ධයෙන්. මොකද ඔබතුමාට අපි මතක් කර දෙන්න කැමති ටිල්වින් සිල්වා මැතිතුමනි, 2018 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කරේ ආණ්ඩු පක්ෂයේ ඉඳලා නෙමෙයි. අපි ඒ වෙලාවේ විරුද්ධ පක්ෂයේ ඉඳලා මේ ජයග්‍රහණය ගෙනාවේ. ඔබලාට විධායක ජනාධිපතිවරයෙක් ඉඳලා ආණ්ඩුවේ 3/2ක බලයක් තියාගෙන සියලුම
බලයන් ඔබතුමන්ලා සතු කරගෙන ඒ බලය ලබාගෙන මාස 6ක් ඉක්ුත් වෙන වෙලාවේ මේ ලබාගත් දේ ජයග්‍රහණයක් හැටියට අපි දකින්නේ නැහැ. ඒක මහා දැවැන්ත පරාජයක් විදිහට තමයි මේ රටේ ජනතාව දකින්නේ. බොහොම ස්තුතියි.